රජුන් පවා වඳිනවා මහසෑය. සාදු සාදු අපිත් වඳිමු රුවන් වැලි සෑය. දැන් ඔබ ඇහුවේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ රචනා කරපු මේ ස්වර්ණමාලී මහා සෑරදුන් විශේෂෙහි ලියවුණු කාව්‍යාවලියේ 8 වෙනි කවිය ධාතු නිදන් කළදා රුවන්වැලි මහා සෑය අභියස මොන වගේ මංගල සිරියක් තියෙනට ඇද්ද? මේ තරම් අප්‍රමාණ ගෞරවයකින් මහන්සියකින් ඉදිකරනු සෑය විවෘත කරන දවසේ වන්දනාමානයට මිනිසුන්ට එන්නට අවස්ථාව ලැබෙන දවසේ මොන වගේ මංගල්‍ය සිරියක් තියෙන්නට ඇද්ද? ඒ ගැන තමයි මේ කවියෙන් කියවෙන්නේ. දහස් ගණන් මහරහතුන් වැඩම කරපු සෑය එදා මෙදා රජුන් පවා වඳිනවා මහා සෑය. ධාතු නිදානය කළ දරුවන්වැලි සෑය. අපේ හාමුදුරුවන්ගේ හදවතේ නැගුණු ඒ සිතුවිලි තමයි මේ වචන වලට පෙරලෙන්නේ සහ ඔබ මේ බොහොම රසාලිත් හඬින් අහන්නේ. අපි ස්වාමීන් වහන්සේගෙන් මම කැමතියි මේ 8 වෙනි කවිය ගැනත් අදහසක් දැනගන්න. ඇත්ත වශයෙන්ම රුවන්වැලි සෑය පිළිබඳව කතා කරනකොට සුවිශේෂී සන්ධිස්ථානයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන් ධාතු නිදානය. මක් නිසාද? ලෝක සම්බන්ධතා. ඒ වගේම මහරහතුන්ගේ ලැබිච්ච සහයෝගය. මේ වගේ විශාල පරාසයක් අපට රුවන්වැලි සෑය ගැන කතා කරනකොට මේ ධාතු නිදානය හා සම්බන්ධයි. එතකොට ධාතු නිදානය කළ රුවන්වැලි සෑය සුවිශේෂී අවස්ථාව. එහිදී ඇත්තට වශයෙන්ම ලංකාවේ හිටපු රහතන් වහන්සේලා පමණක් නෙමෙයි. අද ඔය දැන් ව්‍යසනයටපත් වී තිබෙන ඉරානයේ ඒ කාලේ බෞද්ධ රාජ්‍යයක් වශයෙන් සැලකනවා. ඒ වගේම ඇලෙක්සැන්ඩ්‍රියාව වැනි රාජ්‍යයන් වලින් පවා ලක්ෂ සංඛ්‍යාත මහරහතන් වහන්සේලා මේ භූමියට එදා වැඩමවලා තියෙනවා. ඉතින් ඒ අසිරිමත් සිදුවීම මට වචන කීපයකින් මට කියන්නට සිද්ධ වුණා මේ වඳින පුදන අයට මේ ඔබ වඳින්නේ එදා මහරහතුන් ලක්ෂ ගණනකගේ පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් වන උතුම් භූමියක් කියන කාරණේ. ඒ නිසා ධාතු නිදානය කළදා රුවන්වැලි සෑය දහස් ගණන් මහරහතුන් වැඩම කරපු සෑය එදා මෙදා රජුන් පවා වඳිනවා මහ සෑය. ඇත්ත වශයෙන්ම එදා දුටුගැමුණු මහරජතුමා මරණ මංචකයේ ඉඳගෙන කීවත් තමන්ගේ සොහොයුරාට මට මේ චෛත්‍ය පැදකුණු කරන්නට ඕන වඳින්නට ඕන. ඒ නිසා මේක වැඩනිම කරන්න කියලා. සද්ධාතිස්ස රජුරු කෘතිමව හරි ඒක වැඩනිම කළ රජුරන්ට පෙන්වුවා. එතුමා කිව්වා මට මේක පැදකුණු කරන්නට ඕන. වට ඇවිදින්නට ඕන. එහෙම නැත්නම් ඊට පස්සේ ලෙඩ ඇඳේ තියාගෙනම එතුමා අදස්සිනාර්ධව පැදකුණු කෙරෙව්වා. ඉතින් පටන් ගත්ත රජවරුන්ගේ වන්දනාව මං හිතන්නේ අසිරිමත් කතා තියෙනවා බොහෝ. ඒ අතර නේද මහාචාර්යතුමනි බාතිකාපේ රජතුමා. එතුමාගේ ආශ්චර්යයක් සිදු වුණ මේ භූමියක්. එතුමාට රුවන්වැලි සෑය ඇතුළෙන් පිරිත් සද්දයක් ඇහෙනවා. එතුමාට හරි ප්‍රශ්නයක් වුණා කොහෙන්ද මේ පිරිත් සද්දයක් එන්නේ? සෙබළුන් යෙදුවා කො හාමුදුරුවෝ හොයන්න. හාමුදුරුවෝ නැහැ. එතුමාට ඇහෙනවා ඒ පාරේ තියෙන එක නම් පිරිත් ඇහෙන්නේ රුවන්වැලි සෑය ඇතුළෙන්. එහෙමනම් මේ පිරිත් කියන්නේ මහරහතන් වහන්සේලා. මම මෙතන අදිෂ්ඨාන කරනවා මම මෙතන මිය ගියත් මහරහතන් වහන්සේලා නොදක මම නැගිටින්නේ නැහැ කියලා. ඊට පස්සේ මේක මහරහතන් වහන්සේලාට දැන්න දිගයි කතාව. ඒ පාර උන්වහන්සේලා දොරටුම වාගෙන ඇවිදින් බාතිකාබේ රජතුමාගේ අතින් අල්ලාගෙන එතුමාගේ භක්තිර සද්ධාවට හානි නොකරන්න එතුමා අරගෙන ගිහින් ධාතු ගර්භේ පෙන්නනවා. එතුමාම කියනවා මට අදහ ගන්න බෑ මම දිව්‍ය ලෝකෙක ගියා වගේ. රත්තරම් බුදු පිළිමයක් ජීවමානව වැඩ ඉන්නවා. මහා බෝධින් වහන්සේ නමක් වැඩ ඉන්නවා. එතකොට විවිධාකාර මුතු මැණික් ඒ වගේම දැල්ලූ පහන් නොපර වෙන මල් සුවඳ අසිරිමත්. ඉතින් එතුමා ඒක දැසින් දැකලා නැවත එනවා. ඒ බව රටවැසියන්ට ප්‍රකාශ කරනවා. ඊට පස්සේ එතුමා පුදුමාකාර පුද උපහාර පැවැත්තුවා. ඉතින් මං හිතන්නේ දුටුගැමුණු රජුරුවන්ගේ පිළිරුවට අතිරේකව නැගෙනහිර දිසාවේ මට මතක හැටියට බාතිකාපේ රජතුමාගේ ගල් පිළිරුවක්
තියෙනවා අපට අදත් දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා එදා විතරක් නෙමෙයි අද දක්වාත් අපේ රටේ විතරක් නෙමෙයි විවිධ රට රාජ්‍ය වලින් එන රජවරුන් පවා අදත් මේ උතුම් සුද්ධ භූමිය වන්දනාවට ලක් කරනවා. සාදු සාදු අපිත් වඳිමු රුවන්වැලි සෑය. හොඳයි. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අනතුරුව මම යමු වෙනවා අපේ මහාචාර්යතුමාගේ පැත්තට. මේ 7 වෙනි කවිය අලියතුන්ගේ සහාය ලැබිලා මේ රුවන්වැලි සෑයේ ඉදිකරන මේ චිත්‍ර රූපයේ මවන කවිය ගැන ඔබතුමන්ගේ අදහස මට කියන්න. මම හිතන්නේ දැන් අපේ මහා සෑය පිළිබඳව ආශ්චර්යමත් සිදුවීම් රැසක් තියෙනවා. ඒ සිදුවීම් අතර විශේෂයෙන්ම ධාතු නිදාන උත්සවයේ හා සම්බන්ධ සිදු වුණු ඒ කතාපුවත තූපවංශي සඳහන් වෙනවා. එතකොට දැන් අර අපේ හාමුදුරුවෝ සඳහන් කළ ආකාරයට මේ ධාතු නිදාන උත්සවයේ සඳහා සුවිශාල රහතන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩම කරනවා. එක් තැනක තියෙනවා දැන් එදා අනුරාධපුරේ මේ ජනතාවට තමන්ගේ දහන්නේ වේලා ගන්න බැරි වුණා කියන. ඒකට ප්‍රධාන හේතුව රහතන් වහන්සේලා ගෝනින් වැඩම කිරීම තුළ ඉර වැහුණා කියන අදහස පැහැදිලි වෙනවා. ඒතර මේ සිදුවීම තුළ අපි හිතන්න ඕන කාරණයක් තියෙනවා. මොකක්ද? පැහැදිලිවම විශාල වශයෙන් ඒ මහා දැවැන්ත මේ ධාතු නිදාන උත්සවය පැවතුණා කියන එක පැහැදිලි. එතකොට මේකත් එක්ක කියවෙන කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? එකක් ලංකාව රාජතාන්ත්‍රික වශයෙන් විදේශී රටවල් සමග හොඳ අභියෝජනීය සම්බන්ධයක් පවත්වලා තියෙනවා. දෙවෙනි කාරණේ තමයි අනුමති මිහිඳු මාහිමිගේ දහම් පණිවිඩය මේ වෙනකොට ලක්දරනේ බොහෝ තැන්වල ඒකාලෝක වෙලා තියෙනවා. ඒතර මේ පසුබිමත් එක්ක බෞද්ධ අදහස බෞද්ධ මතය පිළිගැනීමේ කාරණේ සමාජය තුළ බොහොම අවිවාදයෙන් තිබුණා. ඒ නිසා මේ ආශ්චර්යමත් සිදුවීම නැවත ජන සමාජයට ගෙන යාම සඳහා අපේ හාමුදුරුවෝ වෙන මේ කවිය තුළ ඒ අදහස ඉදිරිපත් කරනවා කියන අදහස මට පේන්නේ. ඉතින් මේ ස්වර්ණමාලී මහා සෑරදුන් අභියස ධර්ම ග්‍රන්ථ පරිත්‍යාග කිරීමේ උතුම් පින්කම අපේ ස්වාමින් වහන්සේගේ සංකල්පයක් අනුව සංවිධානය වෙනවා. ඒ ගැන වැඩි විස්තර අපි ඔබත් එක්ක බෙදා ගන්නවා. මේ කාව්‍යාවලියේ තවත් කවියක් එක්ක ඔබ මුණ ගැහෙන්නට අපි බලාපොරොත්තු වෙනවා.